හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවා මගේ ගාඩන් එකේ අප්ඩේට් එකක්. මේ තියෙන්නේ මගේ ගාඩන් එකට අලුතෙන්ම එකතු වෙච්ච පැල කිහිපයක්. මේ පැල ඔක්කොම වෙනද වගේ මම අරන් ආවේ අම්මගේ ගාඩන් එකෙන්. ඉතින් මේවා සමහරක් ඒවායි මම නම දන්නේ නැහැ. මම දන්න දේවල් ටික ඔයත් එක්ක ෂෙයා කරන්නම්. මේ දම්පාට චූටි මලක් පිපෙන ඒ පැලේට කියන්නේ කූපියා කියලා. ලස්සන්ට කප්පාදු කරලා හදාගත්තොත් ඒ පැලේ මල් පිරෙන්න ලස්සන්ට හදාගන්න පුළුවන්. ඒකේ මන් දැකලා තියෙනවා පාට වර්ග කීපයක්ම තියෙනවා. සුදු පාට, දම් පාට, ලාදම් පාට වගේ. මේ රත්මල් වගේ පෙනුමට තියෙන ඉක්සෝරා අතු කීපයක්. මේ තියෙන හෙලිකෝනියා. මේකේ රතු පාට තමයි මං හිතන්නේ තියෙන්නේ. මේ කහ පාටට තියෙන්නේ පිලෝ වර්ගයක්. ඒක සිලෝන් පිලෝ කියලාත් කියනවා නැත්නම් ලෙමන් පිලෝඩෙන්ඩ්‍රෝන් කියලාත් කියනවා. මේ තියෙන්නේ මීවන වර්ගයක්. මේ පැලේට කියන නම නම් මම දන්නේ නැහැ. මේක හොඳට අවුවේ තියන්න පුළුවන් කොළ කහ පාට වෙන පැලයක්. මේ තියෙන්නේ ඇඩේනියම් පැලයක්. අපි ලංකාවේ ජපන් අරලිය කියන්නේත් මේ පැලේටමයි. මේ පැලේ නම් අම්මා ළඟ ගොඩාක් කලින් ඉඳන් තිබ්බ පැලයක්. සාමාන්‍යයෙන් මේ පැලේට අවුරුදු 5ක් විතර ඇති කියලා කිව්වා. ඒකේ තව පැල කිහිපයකුත් දාලා තියෙනවා මම දැක්කා. මේක ඇලෝකේසියා වර්ගයක්. අපි හබරල කියලාත් කියන්නේ මේවට. මේකේ නම හරියටම මම සර්ච් කරලා හෙව්වා. මම දැකපු විදිහට නම් මේකේ නම තිබුණේ ඇලෝකේසියා කොෆි කප් කියලා. ඒ නම හරියටම හරිද දන්නේ නැහැ. මේක අර හබරල කොලේ වගේ ගොඩාක් කොලේ ලොකු වෙන්නේ නැති උඩ පැත්තට නැවුණු කොලයක් තියෙන පැලයක්. ඒක හරිම ලස්සනයි වෙන හබරල වලට වඩා වෙනස් හින්දා. ඉතින් අද මම මේ පැල ටික හිටව ගන්නවා. ඒත් එක්කම ගාඩන් ආච් එකක් හදන්න හිතන් ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහට ඒ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අර කහපාට කොන්ක්‍රීට් මල් හදපු ගේ ඉස්සරහා කොටස. මෙතන මං තාප්පෙ දිගටම හිටවලා තියෙනවා කැන්න ලිලි. කැනස් කියලා කියන්නේ ඒ වර්ගය. ඉතින් කහ පාට එකේ මල් පිපිලා තිබ්බා. ඒත් එක්කම මේ පෙන්නන්නේ අපේ ගෙදර අලුත්ම පදිංචිකාරයෝ දෙන්නෙක්. මේගොල්ලෝ දැන් මාසෙක විතර ඉඳන් මේ හරිය කැරකි ඉඳලා අන්තිමට ඒගොල්ලන්ගේ ගෙදර මෙතන හදාගත්තා. දැන් නම් ඒගොල්ලෝ ඇතුළට වෙලා ඉන්නේ. මේ ඒගේ හදන කාලේ තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ. ඒගොල්ලෝ දැන් ටික කාලයකට අපිත් එක්ක ජීවත් වෙන්නයි යන්නේ. මේ අපේ ගෙදර කාපෝච් එක. ඉතින් අපි මෙතනට නිතරම යනවා. ඒත් ඒගොල්ලෝ දැන් අපිට බය නැහැ. පුරුදු වෙලා. ඉතින් දැන් මේ මං හදන්න යන්නේ මං කියපු ගාඩන් ආච් එක. මේක නම් ලොකු වැඩක් නෙමෙයි. දෙපැත්තෙන්ම අඩි භාගයක් විතර ගැඹුරට වලවල් දෙකක් හාරගත්තා. ඊළඟට මම සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදාගෙන ඒ වලවල් දෙකට ටික ටික කොන්ක්‍රීට් පුරවලා අඟල් 1.5 වතුර බට දෙකක් අරගෙන ඒක උසයි අඩි 3ක් විතර ඒ දෙක මේ වලට දාලා කොන්ක්‍රීට් දාගත්තා. ඉතින් මේ විදිහට මම කොන්ක්‍රීට් කරගත්තේ මේ ආච් එක ටිකක් සවිශක්තිමත්ව තියෙන්න ඕන නිසා. ඒත් එක්ක මම පොළොවේ මට්ටමට එනකම්ම කොන්ක්‍රීට් කරේ නෑ. සාමාන්‍යයෙන් මේ වල පොළොව මට්ටමට ගන්න අඟල් 2-3ක පස් ලේයර් එකක් දාන්න පුළුවන් වෙන විදිහට තමයි මම කොන්ක්‍රීට් දාගත්තේ. එතකොට මට පුළුවන් මේක පොඩ්ඩක් වෙලුණාට පස්සේ මේක උඩට පස් ලේයර් එකක් දාලා ඒක උඩ තනකොළ බවා ගන්න. ඊළඟට අඟල් 1.5 වගේ සයිස් වතුර බටයක් අරගෙන මේ විදිහට ලණුව දාගත්තා. මේ විදිහට බටේට ලණුව ඇතුවේ නැති වුණාට ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් මේකේ මම වැලක් යවන්න හිතාගෙන ඉන නිසා ඒ වැලටත් වතුර හම්බෙන්න සපෝට් එකක් වෙන නිසා තමයි මම මේ විදිහට මුළු බටේටම ලණුව දාගත්තේ. මේ විදිහට ලණුව දාගත්තට පස්සේ අර කලින් මම පොළවේ කොන්ක්‍රීට් දාලා හිටවගත්ත අඟල් 1.5 වගේ වතුර බට දෙකට මේ අඟල් 1.5 වගේ වතුර බටේ මේ විදිහට බස්සගත්තා. මම මේ බට සයිස් දෙකකින් ගත්තෙත් මට එක බටයකට අනිත් බටේ මේ විදිහට බස්ස ගන්න ඕනි නිසා. ඊළඟට කොන්ක්‍රීට් කරලා හදාගත්තු බටේටත් අර විදිහටම උඩ ඉඳන්ම ලණුව ඔතාගෙන පහළ පෝච්චිර වෙනකන් අරන් ආවා. මම මේ ආච් එකට යවන්න හිතාගෙන ඉන්නේ මැන්ඩවිලා පැල දෙකක්. එකක සුදු පාටින් මල් පිපෙනවා. අනිත් එකේ රතු පාටින් තමයි මල් පිපෙන්නේ. ඉතින් තාම පොඩි පැල නිසා මම ඒ තිබ්බ පෝච්චි වලම මේ විදිහට ආච් එක දෙපැත්තෙන් පැල දෙක තියාගත්තා. මේ පැල දෙක නම් මම ගත්තේ ෆ්ලවර් නර්සරි එකකින්. එක පැලයක් රුපියල් 250ක් වගේ වුණා.
ඉතින් මං කෙලින්ම බිම හිටවන්න නැතුව මේ පෝච්චි දෙකේම මේ පැල ටිකක් ලොකු වෙනකන් තියන්න හිතාගෙන ඉන්නේ. එතකොට මට මේකට හොඳට පොහොර දාන්න පුළුවන් හින්දා. ඊට පස්සේ පැල ටිකක් ලොකු වුණාට පස්සේ මම මේක මෙතනම බිම හිටවන්න හිතාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මගේ ගාඩන් එකේ මං ආසම කරන මල් පැලයක්. මේ ජාතිය මල් පැල මට දෙකක් තියෙනවා. ඒ නිල් පාට මල් පිපෙන ප්ලම්බගෝ මල් පැල දෙකම මං හිතුවා ගෙදර ඉස්සරහා ගේට් එක දෙපැත්තට මේ විදිහට තියාගත්තොත් හොඳයි කියලා. අපේ ගෙදර මේන් ඩෝ එකටයි කිචන් එකේ වින්ඩෝ එකටයි හොඳටම පේන තැනක් තමයි මේ ගේට් එක. ඉතින් මට හිතුණා මෙතනට තමයි මේ මල් පැල දෙක හොඳටම ගැලපෙන්නේ කියලා. මම හිතන් ඉන්නවා මේ පැල ටිකක් ලොකු වුණාට පස්සේ මේක වැල් වගේ යන්න පටන් ගත්තම මෙතනත් ආච් එකක් වගේ මේ මල් පැල දෙක එකතු කරන්න. මේ තියෙන්නේ අපේ ගෙදර ඉබේටම හැදුණු ටොරේනියා මල් පැලයක්. මේකෙන් පාට දෙකක් හැදලා තියෙනවා. දම් පාටයි සුදු පාටයි. මේකට තමයි කියන්නේ රොක් වෙල්වට් කියලාත්. ඉතින් මේ කාලේ වැස්සත් හින්දා මේවා හොඳට මල් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇති මම කිව්වා මේ තාප්පේ කොළ පාටින් පුරවන්න ඕනේ කියලා. ඉතින් ඒ තාප්පෙත් එක්කම හදලා තියෙන රිටේනින් වෝල් එකේ කොටු තුනෙන් කොටු දෙකකම මේ වෙනකොට අපි පැල හිටවලා තියෙන්නේ. ඒවා මම ඔයාලත් එක්ක ගිය වීඩියෝස් වලින් ෂෙයා කරගත්තා. මේ තියෙන අපේ ගේ ඉස්සරහටම වෙන්න තියෙන 3 වෙනි කොටුව. ඉතින් අද මම අර ගෙනාපු හෙලිකෝනියා පැල ටික මෙතනට තමයි දාගන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ හෙලිකෝනියා කියන්නේ ටිකක් පඳුරු දාලා කැලේට වගේ හැදෙන පැල జాතියක්. ඉතින් මේවා හිටවනකොට අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය තැනින් එහාට මේ පැල නොයන විදිහට කොන්ක්‍රීට් බැරියර්ස් වගේ දාලා තමයි හිටවන්න ඕනේ. නැත්තම් පෝච්චියක් ඇතුලේ හිටවන්න ඕනේ. ඉතින් මේ 3 වෙනි එකේ මම හිටවලා තියෙනවා දුරන්ත පැල කිහිපයක්. ඒව තාම පොඩි පැල. මං ඊට පිටිපස්සෙන් එක පේලියට තාපය අයිනට වෙන්න මේ හෙලිකෝනියා ටික හිටව ගත්තා. අපි අර කලින් දෙවනි කොටුව ඇතුලේ හිටවගත්ත රෙඩ් ෆාම්ස් වලින් පැල කිහිපයක්ම මැරිලා තිබුණා. මන් දන්නේ ඇයි එහෙම මැරුණේ කියලා. ඉතින් මේ පාරත් ආපහු මං ගෙදරින් ඒ ටිකක් ඉල්ලන් ඇවිල්ලා ඒ ටික සම්පූර්ණ වෙන්න හිටවගත්තා. අපි කලින් හිටවගත්ත දම් පාට රවුම් කොළ තියෙන මල් පැලෙත් මේ වෙනකොට රෝස පාට චූටි මල් පිපිලා තියෙනවා. මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලවලත් මේ වෙනකොට මල් ඇවිල්ලා තියෙන්නේ. මේව මං ගෙනාවේ හස්බන්ඩ්ගේ අම්මගෙන්. අම්මා කිව්ව විදිහට මෙතන පාට වර්ග 3ක් තියෙනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ සුදු පාට මල්. මේ පාර ගෙනාපු මල් පැල වලින් තව මල් පැල කීපයක්ම හිටවන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් හිටවලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයත් එක්ක ඒ ටික ෂෙයා කරගන්නම්. ඉතින් මම දන්නවා දැන් අපේ ගාඩන් එක දිහා අපි වගේම සතුටින් ආසාවෙන් බලන් ඉන්නවා කියලා ඔයාලත්. මට ඔයාලගේ කමෙන්ට්ස් වලින් ඒක හොඳටම තේරෙනවා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලත් මල් පැලවලට මේ ගාඩනින් වැඩවලට ආස නිසා මං හිතනවා ඔයාගේ ගෙදර ගාඩන් එකත් මේ වගේම ලස්සනට ඇති කියලා. ඉතින් ඔයාගේ ගෙදර ගාඩන් එකත් තවත් ලස්සන වෙන්න කියලා මං විශ් කරනවා. ඉතින් හැමදාමත් වගේ ආදරයෙන් අන්තිම වෙනකම් මාත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ලබන සතියේ සිකුරාදාටත් ලස්සන ගාඩනින් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye bye.